ඔයාගේ නායෙන් හොඳ හුස්මක් ගන්න. දැන් මේ හුස්ම ටික වෙලා තියන් ඉඳලා එමීට කටින් පිට කරන්න. තව හොඳ හුස්මක් ගන්න. එමීට කටින් පිට කරන්න. තව හොඳ හුස්මක් නායෙන් ගන්න. දැන් ඒ හුස්ම කටින් පිට කරන ගමන් ඔයාගේ ඇඟේ තියෙන සියලුම ආතතිය නිදහස් කරනවා. ඔයාගේ උරහිස් සැහැල්ලු කරනවා. ඔයාගේ ජෝ එක, ඔයාගේ උරහිස්, ඔයාගේ ඇඟ, ඔයාගේ මාංශ පේශීන්, ඔයාගේ මසල්ස් මේ ඔක්කොම සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න. දැන් ඔයාගේ ඇස් දෙක පියාගන්න. දැන් තව හොඳ හුස්මක් ගන්න. දැන් එමීට කටින් පිට කරන්න. දැන් මෙන්න මේ මොහොතට එන්න. මේ මොහොතේ ඔයාට දැනෙන ඕනම වේදනාවක්, ඕනම හැඟීමක් බාර ගන්න. ඒ වේදනාවන්, හැඟීම් දැනෙන එක ආරක්ෂිත බව තේරුම් ගන්න. ඕනම දෙයකට පවතින්න ඉඩ දෙන්න. මේ හැඟීම් සමග වේදනාවන් සමග රණ්ඩු කරන නිසා අපේ ජීවිතේ බොහෝ පීඩාකාරී වෙනවා. ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න, නොයෙකුත් සිද්ධ වෙනකොට අපේ අභ්‍යන්තරය කම්පණය වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම අභ්‍යන්තරය කම්පණය වෙනකොට, වේදනාවක් ඇති වෙනකොට අපි මේ වේදනාව සමග රණ්ඩු වෙනවා. අපි ඒකට දැනෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපිට හැඟීම් ඇති වෙනකොට අපි සමහර හැඟීම් සමග රණ්ඩු කරනවා. ඒවට දැනෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔයා දැන් මේ හැඟීම් වලට දැනෙන්න ඉඩ දෙන්න. ඒ හැඟීම් බාර ගන්න. ඔයා මේ හැඟීම් වලට පවතින්න ඉඩ දෙන්න. ඒක ආදරයෙන්, කරුණාවෙන්, මොන්දේස විරහිතව ඒ හැඟීම් වලට, වේදනාවන් වලට පවතින්න ඉඩ දෙන්න. ඒ වේදනාවන් වලට කියන්න, මට ඔයාව පේනවා. මම ඔයාව බාර ගන්නවා. ඔයා දැනෙන එක ආරක්ෂිත බව මම දන්නවා. ඉතින් පුංචි කාලේ ඉඳන් ඔයා හැදුණු වැඩුණේ නෙගටිව් පරිසරයක. ඔයාව නිතරම බුලි වුණා නම්, අනිත් මිනිස්සු නිතරම ආට චෝදනා කරා නම්, ඒක ඔයාගේ යටිහිතට කිඳා පනිනවා. ඊට පස්සේ ඔයාවම බුලි කරන්න පටන් ගන්නවා. ඔයාටම ඍණාත්මක විදිහට කතා කරන්න පටන් ගන්නවා. ඔයාටම කලකිරෙන විදිහට කතා කරන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ පුංචි කාලේ ඉඳන් ඔයාගේ මනසට වැටුණු දේවල් වලින්. ඔයාගේ වටේ හිටපු මිනිස්සු ඔයාට කියපු දේවල් ඔයාගේ ඔළුවට කියලා දැන් ඔයාටම බැන ගන්නවා. ඔයා ගැනම කලකිරෙනවා. ඉතින් හොඳ හුස්මක් කරන් ඔයාටම සමාව දෙන්න. හරියට පුංචි ළමයෙක්ට සමාව දෙනවා වගේ. පුංචි ළමයෙක් ආදරෙන් වැළඳ ගන්නවා වගේ. ඔයාව වැළඳ ගන්න. ඔයාව බාර ගන්න. ඔයාටම කොන්දේසි විරහිතව ආදරය, කරුණාව දෙන්න. ඔයා සුවපත් වෙන්න පටන් ගන්න. ඔයාගේ අභ්‍යන්තර වේදනාවන් වලින් පැනලා යන්නේ නැතුව මේ වේදනාවට දැනෙන්න ඉඩ දෙන්න. ඒක බාර ගන්න. ඒක දැනෙන එක ආරක්ෂිත බව තේරුම් ගන්න. ඕනම වේදනාවක්, ඕනම හැඟීමක්, දැනීමක් ආරක්ෂිතයි බව තේරුම් ගන්න. ඉතින් මේ මොහොතේ, මේ තප්පරේ ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒත් ඔයාගේ අභ්‍යන්තරයෙන් ඔයාට ලොකු අවුලක් දැනෙනවා. එහෙම වෙන්නේ ඔයා අවුරුදු ගණන් ඔයා තුල හැඟීම් යටපත් කරන්න, මේ වේදනාවන් යටපත් කරන්න පුරුදු වෙලා තියෙන නිසා. ඔයාට මේ මොහොතේ කිසිම ප්‍රශ්නයක් නැති වුණත් ඔයාට අභ්‍යන්තරයෙන්, ඔයාගේ ශරීරයේ අභ්‍යන්තරයෙන් ඔයාට ලොකු අවුලක් දැනෙනවා. හැබැයි ඒ අවුලෙන් පැනලා යන්න, ඒ අවුලත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව මේ වේදනාවට දැනෙන්න ඉඩ දෙන්න, පවතින ඉඩ දෙන්න. මේ වේදනාව පුංචි ළමයෙක් ආදරෙන් වැළඳ ගන්නා වගේ වැළඳ ගන්න. මේ වේදනාවට කියන්න, මම දැන් ඔයාව බාර ගන්නවා. මට දැන් ඔයාව පේනවා. මම ඔයාට පවතින ඉඩ දෙනවා. බය වෙන්න එපා. මම ඔයත් එක්ක ඉන්නවා. කියලා මේ වේදනාවට කතා කරන්න. මේ වේදනාවෙන් මග හරින්න, පැනලා දුවන්න උත්සාහ නොකර. මේ වේදනාව සමග සිටීම, මේ හැඟීම් සමග, මේ අපහසු හැඟීම් සමග සිටීමේ කුසලතාවය, හැකියාව වර්ධනය කරගන්න. ඉතින් තව හොඳ හුස්මක් ගන්න. එමීට වගේ කටයුතු කරන්න. ඔයාගේ අවධානය වගේ හදවත දෙසට ගේන්න.
ජීවිතයට ස්තුතිවන්ත වෙන්න. ඔයාට ජීවිතේ ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඔයා ඔයාටම කාරුණික වෙන්න පටන් ගන්න. ඔයා ඔයාටම ආදරණීය වෙන්න පටන් ගන්න. ඔයා ජීවිතේ අලුත් දෙයක් කරන්න හිතන් ඉන්නවනම් ඒකට වෙන කාගේවත් අවසරයක් එනකම් බලාගෙන ඉන්න එපා. වෙන කාගේවත් පර්මිෂන් එකක්, අප්‍රූවල් එකක් එනකම් බලාගෙන ඉන්න එපා. ඔයාට ඒක සැටිස් නම්, කාටවත් කරදරයක් වෙන්නේ නැත්නම් ඔයා ඒ වැඩේ කරන්න පටන් ගන්න. ඔයාගේ ඔතෙන්ටික් සෙල්ෆ් එක, ඔයාගේ අව්‍යාජ ස්වභාවය එළියට ගන්න. රංගපානක නවත්තලා ඔයාගේ අව්‍යාජ ස්වභාවය එළියට ගන්න. සතුටින් ජීවත් වෙන්න, සැනසීමෙන් ජීවත් වෙන්න. මේ මොහොතේ ජීවිතයට ස්තුතිවන්ත වෙන්න. ඔයාට ලැබෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඒ ස්තුතිවන්ත භාවයෙන්, ආදරයෙන්, කරුණාවෙන්, සතුටෙන් ඔයාගේ හදවත පුරව ගන්න. ඒ ස්තුතියට, සතුටට දැනෙන්න ඉඩ දෙන්න. මුළු ඇඟටම, මුළු ශරීරයටම දැනෙන්න ඉඩ දෙන්න. ඒ සතුට මුළු ඇඟටම, ඔයාගේ මුළු ආත්මයටම දැනෙන්න ඉඩ දෙන්න. ඒක ඔයාව සුවපත් කරાવી. ඉතින් මේ කෙටි භාවනාව මෙතනින් ඉවරයි. ඔයාගේ යටිහිත තේරුම් අරගෙන, ඔයාගේ ජීවිතේ තේරුම්ගෙන ඒක වෙනස් කරගන්න කැමතියි. මගේ account එකේ link එකට ගිහලා යටිසිතේ බලය කියන පාඨමාලාවට එකතු වෙන්න.